effect on the respiratory system. Snoring, මේ දෙන්නේ හිටියා ඒ කියන්නේ අවුරුදු ගණන් ඒගොල්ලෝ බැඳපු දා ඉඳන් ගොරවන නින්දදී ඒගොල්ලෝ දන්නේ නැහැ එයාගේ නෝනලා තමයි කිව්වේ අවුරුදු 37ක එක්කෙනා 47 ඒ දෙන්නයිගේ ස්නෝරින් නැති වුණා ගොරවන එක නැති වුණා කියලා. රෑ නින්දේදී ගොරවන එක හෘද වස්තුවට අහිත කරයි. තවද දියවැඩියාව සහ අධික රුධිර පීඩනයේ ඇතිවීමේ අවදානමත් මේ රෑ ගොරවීමෙන් වැඩි වෙන බව සොයාගෙන තිබෙනවා. Relief of asthma. Asthma patient දෙන්නේ හිටියා ඒ දෙන්න බෙහෙත් ගන්නවා. නමුත් ඉස්සර ඒගොල්ලන්ට මේ ස්ටෙප්ස් නගින්න බෑ. කන්දක් නගින්න බෑ. නමුත් මේකට පස්සේ ඒක කරන්න පුළුවන් කිව්වා. දැන් මේක මේ ඇත්තට කොවිඩ් වළක්වා ගන්න තිබුණ මොකද රෙස්පිරේටරි සිස්ටම් එක මේ මම ඒක හොයාගත්ත එක නා කියන්න ඇල්කලයින් වෙනවා බොඩි එක ග්‍රවුන්ඩින් වලින් ඇල්කලයින් වෙනවා. ඒකට මේ රෙස්පිරේටරි සිස්ටම් එකත් ඇල්කලයින්. එතකොට මේ වෛරස් හරි බැක්ටීරියා පෙනහැල්ලට ඇතුල් වෙන්න බෑ. ඒක වළක්වනවා. හරිද? එතකොට අනිත් එක දැන් ඒක දැන් කොවිඩ් හැදුනා සයිටෝකයින් ස්ටෝම් කියන්නේ සයිටෝකයින් ගොඩාක් ඇවිල්ලා ඒ ස්ටෝම් එක වාගේ හැදෙනවා. එතකොට ලං ටිෂු විනාශ වෙලා ඔක්සිජන් අඩු වෙනවා. නමුත් ඒකත් මොකද මේ ඉලෙක්ට්‍රෝන තිබුණා නම් ග්‍රවුන්ඩ් කරා නම් ඒක අවම කරගන්න පුළුවන්. අනිත් එක කොවිඩ් ආයේ මැරුණේ බ්ලඩ් ක්ලොටින් වලින්. දැන් ඒ ක්ලොටින් වෙන්නේ නැහැ මේ බ්ලඩ් තින් වෙන නිසා. හරිද? ඒකලා මේ Biomedical Journal 22/2023 February එකේ කියනවා a critically ill patient with dyspnea oxygen 38% became 77% with 2 sessions of grounding and he recovered. COVID ගැන කියනකොට මේ තව මට මතක් වුණා මේ අවුරුදු 49ක කාන්තාවක් හිටියා. එයා February 2022 COVID booster එක ගත්තා. මාසයක් යනකොට එයාට තද කොන් දෙක ඇක්කුමක් ඇති වුණා. දකුණු දඩිය නමන්න බෑ. එයා තමයි ඇත්තට ළමයි ඉස්කෝලේකෙදිත් කාඩ් එකේ ලැබුවේ මාකටිං කරේ උඩ තට්ටුවේ තමයි ඉඳගත්තේ. දැන් අන්තිමේදී එයා දැන් වොකින් ස්ටික් එකෙන් ඇවිදින්නේ. කාඩ් එකට නගින්නත් බෑ. නිදාගන්නේ පල්ලෙහාට අට්ටුවේ. පස්සේ මේකක් හදලා මම මෙයාගේ ඇරියා කොහමද 26 9 22 මේක පාවිච්චි කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඒක අඩු වෙලා තුමාන 3ක් විතර යනකොට එයා සම්පූර්ණයෙන් සුවය ලැබුවා. තවත් බැංකුවේ මහත්තයෙක් හිටියා මගේ යාළුවෙක් අවුරුදු 37යි. එයාට ලොං කොවිඩ් හැදුනා. ලොං කොවිඩ් කියන්නේ එයාට සුමාන 2ක් කොවිඩ් හැදිලා කොළඹ ඉස්පිරිතාලේ හිටියා. ඊට පස්සේ එයා මට කෝල් කරලා කිව්වා දැන් මම ඇඟපත රෙදෙනවා. ඒකල අනිත් එක මගේ මතකේ නෑ කියලා. අඩු වෙලා. ඉතින් බැංක් කෙනෙකුට ඒක බෑනේ. පස්සේ මෙයාට මං කියවුවාම එයා මේකක් හදාගත්තා. ටික දවසක් යනකොට ඒක හැක්කුම් ඔක්කොම අඩු වුණා. ආය මතකේ ආවා. මොකද කොවිඩ් වලින් වෙන්නේ අර හිපෝකැම්පස් කියන මතක තියෙන ස්ථානයේ බ්‍රේන් එකේ කොටස අර කීනි බ්ලඩ් වෙසල් ඇකිලෙනවා. එතකොට මේ බ්‍රේන් එකේ හිපෝකැම්පස් සෙල්ස් මැරෙන්නේ ඒවා හයිබර්නේෂන් නින්දට යනවා. එතකොට මේක කරපුවාම ඒවා අපහු විවුර්ත වෙලා ඔහුගේ මතකේ ආවා. Grounding makes pH in lungs and body alkaline. හරිද? මේක හොයාගත්තේ Nobel laureate සම්මාන ලැබූ Dr. Otto Warburg කියන ජර්මන් ජාතික විද්‍යාඥයෙක්. එයා කියනවා alkaline body prevents එතකොට එකක් මේ පැත්තේ මේ පෙනහැල්ලක් ඇල්කලයින් වුණාම වෛරසස් බැක්ටීරියා පෙනහැල්ලට ඇතුල් වෙන්න. දැන් ආයෙත් මොකද්ද එකක් තව මොකද්ද පෙනහැල්ලෙන් යන කොවිඩ් වගේ එකක් එනවා කියලා කියවනේ. ඉතින් මේ අපි ග්‍රවුන්ඩින් කරගත්තොත්
ඒ වගේ වලකින්න පුළුවන්. දැන් මේක prevention against ඒ කියන්නේ දැන් හෙම්බිරිස්සාව හැදෙන එකත් අඩු වෙනවා. හරිද? මට මතක නැහැ කවදා හෙම්බිරිස්සාව හැදුනාද කියලා අවුරුදු ගානක. හරිද? ඒ වගේ තව 4-5 දිනක හිටියා. ඒකට ඊයේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න කාන්තාවක් අපේ යාළුවෙක් මෙහි ආවට පස්සේ මම මේකක් හදලා දීලා ඒක හිලා පාවිච්චි කරනවා. එයා කියනවා අනිත් අය ගෙවල් වල ඉන්න අයට හෙම්බිරිස්සාව හැදෙනවා මට නම් දැන් හැදෙන්නෙම නැහැ කියලා ඊයේ මට කිව්වා. දැන් මෙතන මම තව එකක් මතක් කරන්න ඕනේ. පෙනහැල්ලට ඔය හඳුන් කූරු සිගරට් දුමට වැඩිය භයානකයි මේ පිළිකා වලට පෙනහැලි. අනිත් එක මොස්කිටෝ net පාවිච්චි කරනවා නම් මං ඇත්තට 3-4 දිනක් ඇදුම රෝගී අවුරුදු 2-3 බෙහෙත් ගත්ත අය මං කිව්වා මේ මොස්කිටෝ net එක සතියකට හොදන්න සැරයක්. අන්තිමේදී ඇදුමත් නැවතුණා බෙහෙතුත් නැවතුණා. ඒ කියන්නේ මේ ඒක වැදගත්. මම හිතන්නේ මම ස්පිරිතාලේ තියෙනවා නිතරම අර රෝගීන්ට දාලා මේ මොස්කිටෝ net ඕවා සතියකට සැරයක්වත් හොදන්න ඕනේ. ඔව් දැන් මෙතන මෙයා කියන්නේ Dr. Warburg says alkaline body prevents cancer. He has also said it is impossible to truly cure any cancer without first curing the underlying acidosis in the body. හරිද? එතකොට cancer patients ලාට prevention නැත්නම් cancer ආයත වුණා මේ grounding ඊටවන්ත වැදගත්. Gastrointestinal system due to දැන් vagus nerve එක වැඩියෙන් වැඩ කරනවා. හරිද? එතකොට tummy upset නැති වෙනවා. දැන් මෙතන ඉන්නවා මේ මහත්තයා 60 අවුරුදු 67යි මිස්ටර් බස්නායක. එයාට අවුරුදු 10ක් විතර කෑම කෑවහම උදේට හරි අමාරුයි. abdominal pain. I lose motions. එතකොට එයාට තේරෙනවා ටොයිලට් එකට ගියත් හරියට ගිහිල්ලා නැහැ කියලා ආයෙ යන්න වාඩි වෙනවා. එතකොට කෑම දිරවලා නෙවෙයි ගියේ. බැලුගේම කෑවම කෑලිවා කියන්නේ. හැබැයි මේක නම් මම විශ්වාස කරන්නේ මුතේ එතුමා ඉන්නවා. අවුරුදු 10ක් තිබිච්ච අමාරුව. එතකොට එයා අවේලාවට කන්නේ වුණත් බයයි. මොකද මේ ටොයිලට් යන්න වෙනවා බඩ පුරවලා. හරිද? එතකොට එයා බස් එකේ ගියෙත් නෑ, කාර් එකේ යන්නෙත් නෑ. එයාගේ මොටර් සයිකල් එකේ මොකද හදිසියක් වුණොත්. හරිද? දැන් මෙයා කරලා එක දවසෙන් ඊළඟ දවසේ මේක සනීපයි කියලා කිව්වා. ඒක මට නම් විශ්වාස කරන්න බැහැ. නමුත් එයා මෙතන ඉන්නවා දැන්. හරිද? දැන් එයා ඕන වෙලාවක ඕන එකක් කනවා. ඉතින් එයා ඒකෙන් එච්චරකට සන්තෝෂ වුණා. එයා ඔය පාටින්සන් ඩිසීස් එහෙම ඔක්කොම මට හොයලා දුන්නේ එයා. එයා මම හිතන්නේ දැන් 40ක් විතර එයාගේ වියදමින් හදා දෙනවා. ඒ කියන්නේ නෑදෑයෝ අඳුරන අය විවිධ කැක්කුම් තියෙනකොට මේ විවිධ රෝග ඒ ඔක්කොම හදලා ඒ පුදුම මේකක් තියෙනවා. එතකොට මෙතන ඇත්තට මේ තත්වයට මේ කියන්නේ irritable bowel syndrome කියලා. ඒ කියන්නේ මේ රෝගී තත්වයට කියන්නේ irritable bowel syndrome. එතකොට දැන් මේකෙන් පෙන්නන්නේ ඒ irritable bowel syndrome තියෙන රෝගීන්ට පවා මේ ග්‍රවුන්ඩින් කිරීමෙන් සුවයක් ලැබෙන්න පුළුවන් හැකියාව තියෙන බව. 19 දෙනෙක්ගේ ඩයටින් නැත්නම් එක්සර්සයිස් නැතුව ඉන හීනුණා. පෙට්ටුණා. දැන් අර මහත්යත් එහෙමනේ. හරිද? 19 දෙනෙක්ගේ හිමුණා. ඒකට හේතුව දැන් මේ නිින්ද නැතිකොට ආමාශයෙන් හැදෙන ගර්ලින් කියන හෝමෝන් එකක්. ඒක මොළයට පණිවිඩය අරින්නේ කාපන් කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් එහෙම වැඩියෙන් කනකොට ලෙප්ටින් කියන හෝමෝන් එක ෆැට් ටිෂු වලින් හැදෙනවා. ඒක නවත්තපන් කියලා. දැන් මෙතන වෙන්නේ නිින්ද නැතුවට අර ගර්ලින් කියන එක හැදෙනවා. ඉමක් නිවක් නැතුව
ලෙප්ටින් එක හැදෙන්නෙත් නැහැ. නවත්තපන් කියන්නේ නැහැ. එතකොට ඉතින් කාපන් තමයි එතකොට මහත් වෙනවා. හරිද? ඩයබටික් බෙටක ඔව් 15 දිනක් කිව්වා ඒගොල්ලෝගේ සීනි මට්ටම අඩු වුණා කියලා මේක පාවිච්චි කිරීමෙන්. අනිත් එක මේ කොන්ස්ටිපේෂන් මලබද්ධය. දැන් මේකත් ලොකු ප්‍රශ්නයක්. හරිද? අවුරුදු ගණන් මේකෙන් දුක් විඳපු අය මේකෙන් සාහනයක් ලැබුවා. දැන් අර මිස්ටර් බස්නායක කිව්ව එක ලෙඩේ අවුරුදු 10ක් තිබිච්ච එක දවස් මම හිතන්නේ 4-5න් විසඳුණා කියලා කිව්වා. තම අවුරුදු 8ක ළමයෙක් හිටියා. එයාට දෙමව්පියෝ හැමදාම ෆෘට්ස් පළතුරු දෙනවා. ඒත් දවස් 3-4කට සැරයක් තමයි টয়ලට් එකට ගියේ. නමුත් ග්‍රවුන්ඩින් කරන් පස්සේ ෆෘට්ස් දෙන්නේ නැහැ. නමුත් හැමදාම බබල්ස් ඕපන්. එක් කාන්තාවක් සහ පිරිමින් දෙන්නෙක්ගේ අවුරුදු ගණනාවක් තිබූ බඩේ දැවිල්ල නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය මෙම ග්‍රවුන්ඩින් ප්ලේට් එක පාවිච්චි කිරීමෙන් නැති වූ බව ඔවුන් කියා සිටියා.